ප්‍රාග් ඓතිහාසික යුගයේ ජීවත් වූ ලොම් සහිත මැමත්. කතා කරමු මැමත් ගැන මේ වීඩියෝ එක තුළින්. ලොම් සහිත මැමත් ප්‍රාග් ඓතිහාසික අයිස් යුගයේ ජීවත් වී ඇත. මැමත්ගේ විද්‍යාත්මක නාමය වන්නේ මැමුතස් වේ. ඌ දැවැන්ත සතෙකි. මැමත් සත්වයා වත්මන් අලියාගේ වඳ වී ගිය ඥාතියෙක් ලෙස සලකයි. මැමැත්ද අලියාමෙන් ශාකභක්ෂකයෙකි. මැමැත්ගේ ස්වරූපය අලියතුන්ගේ ස්වරූපයට සමාන වුවත් මැමැත්ගේ ශරීර ප්‍රමාණය අනුව ඔහු ඉතාමත් දැවැන්තය. මැමැත් අලියතුන්ගේ කන්වලට වඩා කුඩා කන් දරන අතර මීටර් 5ක් පමණ දිගු ඇත්දලද ඇත. මැමැත් ලොම් සහිත ශරීරයක් දරන්නේ එකල පැවති ශීතල දේශගුණයට ඔරොත්තු දීම වෙනුවෙනි. විද්වතුන් පවසන පරිදි ලොම් සහිත මැමැත් තනබිම්වල ජීවත් වී ඇති බවට වාර්තා වේ. විද්‍යාඥයින් කණ්ඩායමක් විසින් ලොම් සහිත මැමැත් නැවත පෘථිවියේ ජීවයට ගෙන ඒමට උත්සාහ කරන බවට කියනු ලබයි. ලොම් සහිත මැමැත් වර්තමානයේ වුවද ඉතාමත් සුප්‍රසිද්ධ සත්වයෙකු ලෙස සැලකිය හැක. මැමැත්ට වඳවීමට මූලිකම හේතුව වූයේ දරුණු විලෝපිකයන්ගේ ගොදුරක් බවට පත්වීමට සිදුවීම නිසාය. විද්‍යාඥයින් මැමැත්ට පණදීමට සාදන්නේ ජාන මගිනි. මැමොත් යනු වඳ වී ගිය අලි ඇතුන් සහිත මැමෝටස් කුලයට අයත් සතෙකි. ඔවුන් මයෝසීන යුගයේ අගභාගයේ සිට ඔලෝසීන යුගය දක්වා වසර 4000කට පමණ පෙර ජීවත් වූ අතර විවිධ කාලවලදී මැමොත් විශේෂ අප්‍රිකාව, ආසියාව, යුරෝපය සහ උතුරු ඇමරිකාවේ වාසය කළහ. මැමූතස් ප්‍රිමිජිනියස් ලොම් සහිත මැමැත් සර්බියාවේ එම් ට්‍රොගොන්තෙරිගෙන් වසර 6,00,000 සිට 5,00,000කට පමණ පෙර පරිණාමය වී ඇති අතර යුරෝපයේ එම් ට්‍රොගොන්තෙරි වසර 2,00,000කට පමණ පෙර ප්‍රතිස්ථාපනය කර පසුකාලීන ප්ලයිස්ටොසීන් සමයේදී උතුරු ඇමරිකාවට සංක්‍රමණය වී ඇත. මැමැත්ලාගේ මමීකෘත වූ දේහ අදටත් රටවල් වලින් හමු වේ. තව තවත් වීඩියෝස් බලන්න මගේ channel එක like කරලා subscribe කරලා bell icon එකත් click කරන්න.